බලන්න ඊගාව තියෙන්නේ මොකද්ද? derived attribute. මොනවාද මේ derived attribute කියලා කියන්නේ? ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒවා. අපිට දීලා තියෙන තව ඇට්‍රිබියුට් එකකින් කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් ඒවා. මේ හිතන්න මේ ඒජ් එක මේ ෆුල් නේම් කියන එක මෙතන නැහැ. වැරදීමක්. සෝරි. හරි. ඒජ් කියන එක හිතන්න. ඒජ් කියන එක අපිට කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් නේද? මම අර ඉස්සෙල්ලා ඇන්ද එකේ date of birth වලින්. date of birth වලින් අපිට මේ ඒජ් කියන එක කැල්කියුලේට් කරලා ගන්නත් පුළුවන්. තව විදිහකට කියන්න පුළුවන් අපිට මේක කාලයත් එක්ක නිතර අප්ඩේට් කරන්න වෙන ඒවා. ඒජ් කියන එක එහෙමනේ අපිට කාලය යන යන වයස වැඩි වෙනවනේ. අන්න ඒ වගේ එව්වා. එව්වට තමයි කියන්නේ composite මේ මොකද්ද? sorry composite නෙමෙයි. මේ derived attribute කියලා. එතකොට මේ derived attribute එක අපි දාද්දී කොහොමද දාන්නේ? මෙන්න මෙහෙම. මෙන්න මේ වටේ තියෙන සර්කල් එකේ තියෙන්නේ මේක අපි දාන්නේ කඩේරි වලින්. වලින් තමයි දාන්නේ. හරිනේ තේරුණානේ. ඕක තමයි කියන්නේ derived attribute එකක් කියලා. ඊට පස්සේ බලමු multi value attribute. මොනවද multi value attribute කියලා කියන්නේ? මෙහෙම හිතන්න පුළුවන්. අපි බලමු home address කියන එක. home address කියන එක එක්කෙනාට වෙනස් නේ. home address එකේ line by line ඉස්සල්ලාම හිතමු නම්බර 106 මොකක් හරි ගමක නම තියෙනවා. ඔන්න පොල්ගහ වෙල. හරි. අයවලු තව එක්කෙනෙක්ගේ ඇඩ්‍රස් එක. එයාගේ තියෙනවා මොකක් හරි නම්බර් එකක් තියෙනවා කෙලින්ම පොල්ගහ වෙල. ඊට පස්සේ තව එකක් තියෙනවා තව එක්කෙනෙක් එකක්. ඒකේ නම්බර් එක තියෙනවා. ඊට තව ගමේ නම තියෙනවා. තවත් මේ අදාළ නමක් තියෙනවා. ඊට පස්සේ ටවුන් එකේ නම තියෙනවා. ඔහම ලයින් 4ක් විතර තියෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ගේ ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලයින් බයි ලයින් වෙනස් වෙනවා නේද? එතකොට මෙන්න මේ වගේ වට කියනවා අපි මල්ටි වැලියු ඇට්‍රිබියුට් කියලා. මේ data වෙනස් වෙනවා. data වෙනස් වෙනවා line by line වෙනස් වෙනවා. එතකොට ඒ වගේ වට කියන මල්ටි වැලියු ඇට්‍රිබියුට් කියලා තව මෙන්න මෙහෙමත් ගන්න පුළුවන්. මොබයිල් නම්බර් කියන එක බලන්න. මොබයිල් නම්බර් කියන එක එක්කෙනෙකුට එකකට වඩා තියෙනවා. එක්කෙනෙකුට එකකට වඩා තියෙනවා. අන්න ඒ වගේ ඒවත් ගන්න පුළුවන් මල්ටි වැලියු ඇට්‍රිබියුට් කියලා. එතකොට මොබයිල් නම්බර් කියන එකත් අපිට මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒක දාන්නේ මෙන්න මේ වගේ ඩබල් සර්කල් එකක් ඇතුලේ. මේ ඒ කියන්නේ අපි බලමු උදාහරණයක්. ෆෝන් නම්බර් එක දැම්මත් මේ විදිහම තමයි. හරි ඊට පස්සේ ඇඩ්‍රස්. හරි. අපි දාන්නේ මෙන්න මේ විදිහට ඩබල් සර්කල් එකක් ඇතුලේ. හරිනේ. තේරුණානේ? ඕක තමයි කියන්නේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් කියලා. හරි ඊට පස්සේ රිලේෂන්ෂිප්. රිලේෂන්ෂිප් ගැන මම ඊගා වීඩියෝ එකකින් කතා කරන්නම්.